රේණුකා ටීචර්ගේ පන්තියේ ශිෂ්‍යාවක් වන සංජිතා කටුක අත්දැකීමකට මුහුණ දීමෙන් පසු මාසයක් පමණ පාසලට ආවේ නැහැ. ඇය නැවත පාසලට ආපසු රේණුකා ටීචර් දුටුවේ සංජිතා මුළු ගැන්වී අවුල් වූ ස්වභාවයකින් ඉන්න බවයි. පන්තියේ අනිත් සිසුන් සංජිතාගේ කිට්ටුම යාළුවන් පවා ඇය සමග කතා නොකරන බව රේණුකා ටීචර් දැක්කා. සංජිතා ගැන උපදූප කතා පාසලේ පැතිරිලාද? අනිත් සිසුන් සංජිතා එක්ක කතා නොකරන්නේ ඒ නිසාද? මේ ගැන සිතා රේණුකා ටීචර් කනස්සල්ලට පත් වුණා. මට මොනවද මේ ගැන කරන්න පුළුවන්? රේණුකා ටීචර් හිතුවා. තමන්ව විනිශ්චය නොකරන කියන දේ රහසක් හැටියට රැකගන්න විවෘතව තමන්ට සවන් දෙන කෙනෙක් එක්ක කතා කරන්න කියලා සංජිතාව උනන්දු කරන්න රේණුකාට පුළුවන්ද? පාසලට ආවේ නැති දවස්වල අතපසු වුණ පාඩම් ඉගෙන ගන්න උදව් කරලා සංජිතාට සහයෝගය දක්වන්න රේණුකාට පුළුවන්ද? අනිත් සමහර ගුරුවරු සංජිතා ගැන උපදූප කතා කරන එක අධෛර්ය කරන්න රේණුකාට පුළුවන්ද? මේ වෙලාවේ සංජිතාව රැක බලාගෙන ආරක්ෂා කරන එක ගුරුවරුන්ගේ යුතුයකමක් බව ඔවුන්ට මතක් කරලා දෙන්න පුළුවන්ද? සංජිතාට කොහොමද කියලා දැනගන්න ඇයට උදව් කළ හැකි විදිහක් ගැන අහන්න සංජිතාගේ දෙමව්පියන් එක්ක කතා කරන්න රේණුකාට පුළුවන්ද? දුෂ්කර කාලවලදී යාළුවන්ට උදව් කරන්නේ කොහොමද? ඊළඟ පාසල් රැස්වීමේදී විශේෂඥයෙකුට මේ ගැන පාසලේ සියලුම සිසුන් එක්ක කතා කිරීමට ලෑස්ති කරන්න රේණුකාට පුළුවන්ද? තමන්ගේ පන්තියේ ඉන්න කරුණාවන්ත සිසුන් කිහිප දෙනෙක් එක්ක නැත්නම් කලින් සංජිතාගේ කිට්ටු යාළුවන් වූ සිසුන් එක්ක කතා කරන්න රේණුකාට පුළුවන්ද? පන්තියේ එකට ඉගෙන ගන්න යාළුවෙකුට සංවේදීව උදව් කරන්නේ කොහොමද කියලා ඔවුන්ට මඟ පෙන්වන්න රේණුකාට පුළුවන්ද? ඔබ රේණුකා නම් සංජිතාට උදව් කරන්න ඉහත කියූ දේවල් වලින් ඔබ කරනවා ඇත්තේ මොනවාද? ළමයි හෝ තරුණ අය දුෂ්කර අවස්ථාවලට මුහුණ දෙනවා දකින වැඩිහිටියන් මතක තබා ගන්න වටින කාරණය වන්නේ සරල දේවල් කිරීමෙන් උදව් කරන්න හැම වෙලාවෙම උන්ට පුළුවන් බවයි.